ශ්‍රී ලංකාව ඇතුලේ මෝටර් බයිසිකලයට නැගලා රේස් පැදලා ඊට පස්සේ මෝටර් බයිසිකලෙන්ම අවසන් ගමන් ගියපු ධාවන ශූරයන් දෙන්නෙක් ගැනවා දන්නවද? ඒ දෙන්න නිකන් දෙන්නෙක් නෙවෙයි තාත්තයි පුතයි. ඒ කතාව සමහර විට ඔයාලා අහලා ඇති, සමහර විට ඒ කතාව ඔයාලා අහලා නැතුව ඇති. මම අද කතා කරන්න යන්නේ ඒ කතාව ගැන. මුලින්ම කතාවට යන්න කලින් මේ ෆොටෝ එක පොඩ්ඩක් බලලා ඉන්න. මේ ෆොටෝ එකේදී ඔයාලට පේනවද ශ්‍රී ලංකාව ඇතුලේ මෝටර් බයිසිකල් ධාවන ශූරයෙක් පැලඳපු මේ පොඩි හාවා. සමහර විට ඔයා මේක දැක්කම කාගෙනද කතා කරන්න කියලා අඳුර ගන්න ඇති. එහෙම අඳුර ගන්නවා නම් ඔයා නියම මෝටර් බයිසිකල් ධාවන ශූර රසිකයෙක්. හැබැයි අඳුරගත්තේ නැතත් කමක් නැහැ. එතනින් ඉස්සරහට මේ කවුද මේ සිද්ධිය උනේ කොහොමද කියලා මාත් එක්ක බලන්න. මේ කතා කරන්න යන්නේ වෙඩිසිංහ පවුල ගැන. ආනන්ද වෙඩිසිංහ සහ සිරි වෙඩිසිංහ. මුලින්ම කතා කරන්නේ ආනන්ද වෙඩිසිංහ කියන නම. මොකද ඒ නම තමයි අපි හැමෝටම පුරුදු වෙලා තියෙන නම. ආනන්ද වෙඩිසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ තුලපු සුපිරිම යතුරුපැදි ධාවන ශූරයෙක්. ඔහු 7 වතාවක් ෆොක්සිල් මෝටර් ක්‍රොස් එකේදී යතුරුපද ශූරයා විදියට ශ්‍රී ලංකාවේ යතුරුපැදි ශූරයා විදියට කිරුළු පළදලා තියෙනවා. එතනින් එහාට ගිහලා ආනන්ද වෙඩිසිංහ කියන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරෙත් නම තියපු ජයග්‍රහණ ගත්ත චරිතයක්. එතකොට කවුද සිරි වෙඩිසිංහ කියන්නේ? සිරි වෙඩිසිංහ කියන්නේ ආනන්ද වෙඩිසිංහගේ තාත්තා. එතකොට ආනන්ද වෙඩිසිංහයි සිරි වෙඩිසිංහයි කියන දෙන්නම ශ්‍රී ලංකාවේ යතුරුපැද ධාවන ශූරයන් අතර ඉහළින්ම වැජබෙච්ච නම් දෙකක්. ආනන්ද වෙඩිසිංහ 1970 කුරුණෑගලදී උපදිනකොට මුලින්ම දකින්නේ තමන්ගේ තාත්තා යතුරුපැදි ධාවන ශූරයෙක් විදියට ට්‍රැක් එකේ රේස් පදින විදිය. ඒක දැක්කට පස්සේ ආනන්ද වෙඩිසිංහටත් හිතෙනවා කවදා හරි මමත් ධාවන ශූරයෙක් වෙනවා කියලා. තමන්ගේ පවුලේ හිටපු අයියලා දෙන්න මේ හැම කෙනෙක්ම ධාවන ශූරයන් විදියට රේස් ට්‍රැක් එකට බහිනකොට ආනන්ද වෙඩිසිංහටත් ඒක නවත්ත ගන්න බැරි වෙනවා. කොහොම වුණත් 1988 අවුරුද්දේදී බොහොම අවාසනාවන්ත විදියට යතුරුපැදි ධාවන තරගයක් අතුළතම වෙච්ච අනතුරකින් ආනන්ද වෙඩිසිංහගේ පියා සිරි වෙඩිසිංහ මරණයට පත් වෙනවා. එතකොට ආනන්ද වෙඩිසිංහගේ වයස අවුරුදු 18යි. ඊට පස්සේ ඔහු ජපානයට යනවා. ජපානයට ගිහිල්ලා තවදුරටත් යතුරුපැදි ධාවන ශූරය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි ආනන්ද වෙඩිසිංහ කියන නම ශ්‍රී ලංකාව පුරා රැව් පිළිරැව් දෙන්න පටන් ගත්තේ. මම කලින් කිව්වා වගේම ඔහු 7 වතාවක් ෆොක්සිල් මෝටර් ක්‍රොස් එකේදී ජයග්‍රහණය ලබා ගැනීමෙන් ජාතික ශූරයා බවට පත් වුණා. හැබැයි 2017 අවුරුද්දේදී ආනන්ද වෙඩිසිංහටත් සිද්ධ වෙන්නේ නුවරඑළියේදී යතුරුපැදි අනතුරකට මුහුණ දීලා ධාවන තරගයකදී මරණයට පත් වෙනවා. සිරි වෙඩිසිංහ මිය ගියා වගේම හරියටම ඊට අවුරුදු 29කට පස්සේ ආනන්ද වෙඩිසිංහ යතුරුපැදි ධාවන තරගයකදීම අවසන් ගමන් යනවා. ශ්‍රී ලංකාව වගේ රටක් ඇතුලේ මේ වගේ පියපුතු තෙබලා යතුරුපැදි ධාවන ශාස්ත්‍රයේ ඉහළටම ගමන් කරලා අන්තිමට ඒ ධාවන තරගයකදීම අවසන් ගමන් යන සෑහෙන දෛව උපකත සිදුවීමක්. මීට කලින් මේ කතාව අහලා තිබ්බද? අහලා තිබ්බේ නැද්ද?